Hello guys, අදත් අලුත් වීඩියෝ එකක් කරන් ආවා. guys ඔයාලා දකින්න thumbnail එක මොකක්ද ගෙනත් තියෙන වීඩියෝ එක කියලා. guys අද ගෙනාවේ Adstera එකේ earn කරන්න පුළුවන් සුපිරිම trick එකක් guys. ඔයාලට තියෙන්නේ මම මේ කරන step ටික ඒ විදිහටම කරගෙන වැඩේ කරගන්න guys. සහ ඔයාලගේ අලුත් idea එකත් එකතු කරලා අලුත් විදිහට මේක කරන්න guys අනිවාර්යයෙන්ම earning එකක් ගන්න පුළුවන්. ඔයාලා Adstera ගන්න දැන්නද කියනනම් guys මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. Adstera කියන්නේ මොකක්ද කියලා සහ Adstera account එක create කරගන්න කොහොමද කියලා වීඩියෝ එකක් මම කලින් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක මම guys description එකේ දාන්නම්. අනිවාර්යයෙන්ම ඒකත් බලන්න කියලා මම කියනවා guys. අපි බලමු කොහොමද මේක කරන්න කියලා guys. අපි යමු වීඩියෝ එකට. හරි guys ඔන්න මම මේ notepad එක මෙතන තියෙනවා guys මම ඒකේ link එක දාලා තියන්නම්. මේකේ තමයි මම මේකෙදි මේ වීඩියෝ එකේ කියන හැම දෙයකටම අදාළ කරන links සහ text ඔක්කොම මේකේ include වෙලා තියෙනවා guys. ඔයාලට තියෙන්නේ මම මේක description එකේ link එක දාලා තියන්නම්. ඔයාලා මේක download කරගෙන වැඩේ පටන් ගන්න guys. හරි guys මම කියන්නම් කොහොමද මේක කරන්න කියලා. ඔයාලට තියෙන්නේ guys පළවෙනියටම මෙන්න මේ මම උඩ තියලා තියෙන ටෙක්ස්ට් එක ඔයාලා copy කරගන්න ඕන guys. copy කරගෙන ඔයාලගේ Chrome browser එකට යන්න guys. ගිහිල්ලා එතනදී මේක paste කරලා ඔයාලට search කරගන්න දෙන්නේ guys. එතකොට ඔයාලට වෙනදී මෙන්න මේ විදිහට එක විදිහේ websites එනවා ගොඩක්. ගොඩක් කියන්නේ guys මෙතනදී එන්නේ සීමිත ප්‍රමාණයෙන් මම කියලා දෙන්නම්. ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා guys. ඔයාලට තව දෙයක් තියෙනවා මෙතනදී. දැන් මම මෙතනදී guys හොයන්නේ sport එකට අදාළව Gmail ටික. guys මෙතනදී Gmail marketing එකක් තමයි වෙන්නේ. ඒක නිසා මම මේකෙදි Gmail set එක තමයි හොයන්නේ guys. ඔයාලට වෙනවද මේ මෙතන මේ mail එහෙම තියෙනවා guys. අන්න ඒ විදිහට mail set එක තමයි ගන්න හදන්නේ guys. ඔයාලට මෙතනදී එක්ක sport නැත්නම් food items වලට නැත්නම් ඔයාලට gamers ලට අන්න එහෙම guys එතන search කරද්දී ඔයාලට ඕන එකක් මෙතන type කරලා ඔයාලට Gmail ගන්න පුළුවන් guys. මම මෙතනදී ගොඩක් recommend කරන්නේ USA මොකද Adstera එකේ ගොඩක් earning ගන්න පුළුවන් රටක් තමයි USA වල fan base එක. කියන්නේ guys ඒකේ කට්ටියකින් අපිට clicks එහෙම එද්දි guys සෑහෙන income එකක් ගන්න පුළුවන්. හරි guys මම දැනට මේක මේ විදිහටම search කරනවා. හරි guys මම එතකොට කියලා දෙන්නම්. දැන් මේකෙදී ඔයාලට පේනවාද ගොඩක් සීමිත ප්‍රමාණයක් තමයි website තියෙන්නේ. ඔයාලා guys ඒකට මම මේකේ තව link එකක් දාලා දෙන notepad එකේ මෙන්න මේක guys. මෙන්න මේ extension එක. මේක guys ඔයාලා copy කරගෙන ඔයාලගේ Chrome browser එකේ paste කරලා end කරගන්න guys. එතකොට ඔයාලට මේක ඇත්තටම guys Google search 100 result. ඒ කියන්නේ guys මේක දැන් ඔයාලා මෙතනදී search කරද්දී මෙතනදී ඉන්නේ ගොඩක් සීමිත ප්‍රමාණයක්. ඒ වුණාට මෙන්න මේ extension එක add කරාට පස්සේ guys මම ඔයාලට වෙනදී මෙතන normal මේක search කරලා මෙතනින් add කියලා තියෙනවා guys. ඒක click කරපුවම මෙන්න මෙතෙන්ට add වෙනවා. මේ තියෙන්නේ guys මෙන්න මේක තමයි extension එක. ඔයාලට තියෙන්නේ ඒක add කරගෙන ඉස්සෙල්ලා මේක search කරන්න guys. search කරලා ඊළඟට අර add කරපු extension එක click කරන්න guys. එතකොට ඔයාලට වෙනදී ආයෙත් research වුණා. ඔන්න බලමු guys. දැන් පේනවා ඔයාලට පල්ලෙහාට website 100කට වැඩියෙන් තියෙනවා guys. ඔන්න ඔය විදිහට මේ පේනවනේ guys. ඒ අර මේක උනේ අර extension එක නිසා. ඔයාලා අනිවාර්යෙන් මේක add කරගන්න ඕනේ. add කරගෙන guys ඔයාලට තියෙන්නේ මේක මෙතන මුල ඉඳන්ම මෙතන ඉඳන්ම පල්ලෙහාට copy කරගෙන යන්න guys. මෙතෙන් නගන් copy කරගන්න guys. copy කරලා ඔයාලට ඊළඟට තියෙනවා guys. මම දැනට මේ select එකේ තියෙනවා guys. මොකද තව එකට යන්න ඕනේ නැහැ. ඊළඟට guys ඔයාලා කරන්න දෙන්නේ මෙන්න මේ website එකෙන් දෙවෙනියට තියෙන මේ little 14 කියන website එක copy කරගන්න guys. copy කරලා website එකට යන්න link එක copy කරලා ඔන්න හරි guys මේ වගේ interface එකක් තමයි මේ website එකේ තියෙන්නේ guys. ඊළඟට ඔයාලා අර copy කරගත්ත එක මෙන්න මේක copy කරලා මෙතන guys මේ input windows කියන එකට paste කරන්න. හරි guys ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන මේක කොමා කියන තියන්න guys. ඒක වෙනස් කරන්න යනවා මෙතන කිසිම දෙයක්. ඊට පස්සේ guys ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙතන මේ extract කියන එක දෙන්න guys. ඒකට ඔයාලා වෙනවා මෙතන output window එකේ ආවා Gmail එකක්. ඊළඟට guys ඔයාලා කරන්න තියෙන්නේ මෙතන කොහොමද තියලා ඊළඟට guys ඔයාලා
මේක කොපි කරගන්න guys. මේක all select කරලා control A select කරනවා all select කරනවා. ඊට guys මේක කොපි කරගෙන ඔයාලා මෙතනදී download කරගන්න notepad++. guys මේක නම් ඉතින් ගොඩක් ළඟ තියෙනවා. මොකද මේක ඔයාලා IT පැත්තේ ඉන්නා නම් අනිවාර්යයෙන්ම guys ඊමානි අනම්මන වලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා guys coding වලට එහෙම. ඒක නිසා අනිවාර්යයෙන්ම ඉතින් මේක download කරගන්න guys. මේක download කළා මෙතෙන් අර අපි මෙතනදී copy කරගත්ත මෙතනදී copy කරගත්ත headset එකම මෙතෙන් guys paste කරන්න ඕනේ විදියට. හරි guys එතකොට මෙතන තව පොඩි වෙනසක් කරන්න දෙනවා guys. මෙන්න මේක මෙන්න මේ හරිය මේ dot එකයි comma එකයි දෙකම තියෙන එකක් කරලා guys. ඒක copy කරගන්න control C දීලා නැත්නම් මේ විදිහට copy කරගෙන control එක F එක ගන්න guys. ඊට පස්සේ මෙතන replace කියලා දෙනවා guys. ඒකට ගිහිල්ලා ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන මේ විදිහට දෙන ඒක වෙනස් කරන්න නැතුව replace with කියන එකේ guys ඔයාලට තියෙන්නේ com එක දීලා dot එක නැතුව comma එක දෙන්න තමයි තියෙන්නේ guys. මේ විදිහට දීලා replace all දෙන්න guys. එතකොට හැම එකම ඔයාලට පේනවාදී dot එක අයින් වෙලා replace වුණා. තව guys එතකොට මේකේ අන්තිම එක වෙනස් වෙන්නේ නැහැ. ඒකටත් ඔයාලා comma එකක් දෙන්න guys dot එක අයින් කරලා. හරි guys ඊළඟට ඔයාලා කරන්න ඕනේ මේක අර විදිහටම control A දීලා copy කරගන්න guys. හරි ඊළඟට guys ඔයාලා කරන්න වෙන්නේ ඔයාලගේ Gmail එක open කරගන්න ඕනේ guys. මේ විදිහට guys Gmail එක open කරගෙන මෙතනදී මම කියන්න පුළුවන් ඔයාලා guys ඔයාලගේ වැඩි use වෙන්නේ නැති ගන්න පුළුවන් නම් අලුත් mail එකක් වගේ හදලා දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි guys. මම දැනට ඉතින් මගේ මේ තියෙන එකෙන්ම යනවා guys. ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙතනදී කොම්පස් එකේ ගිහිල්ලා guys ඔයාලා මෙතන 2 එක ගාවර copy කරගත්ත Gmail එක මෙතනින් paste කරන්න guys. ඒකට ඔයාලට වෙන්නේ ඉතින් මේ විදිහට මෙතන Gmail ගොඩක් ඇවිල්ලා paste කරලා තියෙනවා. හරි guys ඊට පස්සේ වෙන්නේ මේ අන්තිමට ඉතුරු වෙච්ච ටික මෙන්න මේ ටික අයින් කරලා දාන්න guys. හරි guys ඊළඟට ඔයාලා කරන්න ඕනේ මෙතනදී මම ඊළඟ ටිකටත් දාලා මේ මෙතන guys ඊළඟට guys ඔයාලට මම මෙතන දීලා දෙනවා guys subject එක subject එක දාලා එකක් දීලා දෙනවා guys. මෙන්න මෙතන notepad එකම ඔයාලට මෙතනින් ඒ කියන්නේ guys දැන් මේක අපි යවන්න ඕනේ කෙනෙක්ට දැක්ක ගමන් ක්ලික් කරන්න. ඒ කියන්නේ guys මම මේක යවන්නේ ඔයාලට ඒ Gmail එකේ අයිතිකාරට යවන්නේ guys. ඔයාට gift එකක් තියෙනවා gift card එකක් $130ක ඒක claim කරන්න කියලා තමයි guys යවන්නේ. මේක නිකන් අර ඔයාලා දැකලා ඉතින් මේ වගේ තියෙන ගොඩක් guys scam වගේ જાති. ඒ වගේ එකක් තමයි guys මේකත් තියෙනවා ගොඩක් අය මේක ඔයා හිතන්නකො 100 දෙනෙක්ට આવපුවාම 10 දෙනෙක් click කරත් guys ඔයාලට හොඳ income එකක් ගන්න පුළුවන් guys. ඒක නිසා ඔයාලට ඉතින් මේක ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් guys. මේකට හොඳට දාලා මම දැනට මේ තියෙන එක මම හදාගත්ත එක title එක subject එකට මේක copy කරලා paste කරනවා guys. හරි ඊට පස්සේ guys ඒකේ අනිත් ටික guys මෙන්න මේ විදිහට ඒ ටිකත් copy කරගන්නවා guys. copy කරලා මෙතෙන්ට දෙනවා guys. දීලා ඔයාලට පේනවාදී guys දැන් මෙතනදී ඊළඟට ඕන වෙනවා අපේ Adstera account එක guys. මේකේ මෙතන මේ claim වෙනවා $130 අපි claim කරන gift card එක එතෙන්ද guys ඔයාලා link එකක් add කරන්න ඕනේ. මෙතෙන්ද guys ඔයාලා add කරන්න ඕනේ ඔයාලගේ Adstera account එකේ direct link එක. මම පේනවා නම් guys ඒක කොහොමද කරන්නේ කියලා ඔයාලා ඊළඟට ඔයාලගේ Adstera account එක open කරගන්න. open කරගෙන guys මම මේක direct link හදන විදිහට දාගෙන guys ඔයාලා යන්න ඕනේ මෙතන මේ direct link කියන එකට guys. මම මේවා කලින් අර දාලා තියෙන වීඩියෝ එකේ කියලා දීලා දෙනවා කොහොමද මේක create කරගන්නේ කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකත් බලන්න guys. ඊට පස්සේ ඔයාලා create කරගෙන මෙතනින් copy link දෙන්න. copy link දීලා guys ඔයාලා mail එකට යන්න. mail එකේ මෙතන select කරලා guys මෙන්න මෙතන insert link කියන එක click කරලා ඔයාලා copy කරගත්ත Adstera direct link එක මෙතන paste කරලා apply දෙන්න guys. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඒක blue color වුණා. හරි guys අපි දැන් වැඩි සාර්ථකයි. දැන් තියෙන send කරන්න guys. බලමු මේ
කියලා ඔන්න guys මම මේ වගේ මේ කලින් අප්ඩේට් එකක් තියෙන්නේ guys ඔන්න ඔයාලා යවලා තියෙන්නේ guys දැන් මේක ක්ලික් කරපු ගමන් ඇස්ලා account එකේ අපේ ඇඩ් එක කරනවා guys යන්නේ හරි guys ඔන්න ඒක තමයි වැඩි ඔයාලට තියෙන්නේ මේක තව දෙයක් guys මේක ඔයාලා ලිමිට් එකක් ඇතුව කරන්න guys නැත්නම් Google එකෙන් ඔයාලව සස්පෙන්ඩ් කරලා කියන්නේ ඔයාලගේ account එක බෑන් කරන්නවත් ඉඩ තියෙනවා guys Gmail එක ඒක නිසා මේක ලිමිට් එකක් ඇතුව කරන්න guys ඇත්තටම මේක හොඳ ට්‍රික් එකක් ඔයාලා අනිවාර්යයෙන්ම try කරලා බලන්න guys මම හිතනවා අද ගෙනාව වීඩියෝ එක හොඳ ඇති කියලා guys ඔයාලා අනිවාර්යයෙන්ම අල්ලෙන් කමෙන්ට් කරන්න වීඩියෝ එක කොහොමද කියලා සහ තවත් යාළුවෙක්ට දැනගන්න share කරන්න guys අපි තවත් මේ වගේ වීඩියෝ එකක් සෙට් කරමු එහෙනම් අදට ගිහින් එන්න goodbye